දවසක් ගොඩ දවසකට පස්සේ මට හිතුණා ඔයාලට වීඩියෝ එකක් අරන් ඉන්න. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ රසම රස චීස් පීට්සා එක ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු මේ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම මම අරන් තියෙන මේ වගේ කටු රහිත චිකන් ටිකක් මේ වගේ පොඩිවට කපලා හොදලා පිරිසිදු කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ වගේ සොසේජස් කරල් දෙක තුනක් මේ වගේ අරන් තියෙනවා මම. චූටි වට එකක් කපාගෙන තියෙනවා මම. මේ වගේ පොඩි වට කපාගෙන තියෙනවා වම් ආකාරයට. තව මම අරන් තියෙනවා ඔලිව් ගෙඩි කීපයක් අරන් තියෙනවා. ඒක නම් අත්‍යවශ්‍ය නෑ. ඔයාලට කියනවා නම් දාගන්න පුළුවන්. ඒ වගේම මොසරෙල්ලා චීස් මේ වගේ ලුණු ගෙඩියක් තක්කාලි ගෙඩියක් සහ මේ බෙල් පෙපර් මම පාට තුනෙන්ම අරන් තියෙනවා. කහ කොළ සහ රතු මේවා දැන් මම මේවා චූටියට කපා ගන්න ඕනේ. මුලින්ම මම මේ වගේ මේ ඔලිව් ගෙඩි වල නැති කරන් තියෙන්නේ මේ වගේ රවුම් ආකාරයකට කපා ගන්නවා. මේ වගේ රවුම් කපා ගන්න ඕනේ. මේ වගේ රවුම් කපා ගන්නකොට ඔලිව් ගෙඩි ටික මේ ආකාරයට මම කපා ගත්ත ඔලිව් ගෙඩි ටික ඒක අපි පැත්තකින් තියලා දැන් අපි මේ දෙක චූටියට කපා ගමු. මේ ගොඩක් ලොකුවට කපන්නේ නැහැ, චූටියට කපන්නෙත් නැහැ. දිගට මෙහෙම ලස්සනට කපා ගන්නවා. දැන් මම මේ කොළ පාට සහ කහ පාට මේ රතු පාට බෙල් පෙපර් ටික චූටියට කපා ගත්තා. අපි දැන් ලුණු ගෙඩිය චූටියට කපා ගමු. ගොඩක් ලොකුවට ගන්නත් එපා, චූටිම කරගන්නත් එපා. මොකද පීට්සාවට සාමාන්‍ය ගන්න තියෙන්නේ මේවා. ඒ වගේම දැන් මම මේ තක්කාලි ගෙඩියත් චූටි කෑලි වලට කපා ගන්නවා. දැන් තක්කාලි ලුණු බෙල් පෙපර් ටික එහෙම චූටියට කපා ගත්තා. අපි ඒක පැත්තකින් තියාගෙන අපි දැන් මේ චිකන් ටිකයි සොසේජස් ටිකයි බෙදගමු. අපි මේ වගේ සෝස් පෑන් එකක් අරගෙන ඒකට අපි තෙල් චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඔන් කරගමු. අපි මුලින්ම සොසේජස් ටික බෙදගමු. ඊට පස්සේ චිකන් ටික බෙදගමු. ඉතින් පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. මොකද කලින්ම කලින්ම අවුන් පාටෙන් සම්පූර්ණ බෙදගන්න. සොසේජස් කරල් ටික බෙදලා ඉති අපි දැන් ඩිසයින් කරගන්න. ඊට චිකන් ටික බෙදගන්න ඕනේ. මේක අපි පීට්සා එක බේක් කරන වෙලාවට
රන්දනියෙන් ටිකක් කම්බ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සොසේජස් ටික මේ වගේ බැදගත්තා. අපි දැන් මේ තෙල් එකටම චිකන් දෙකකට කරගෙන බෙදගමු. අපි මේ වගේ චිකන් ටිකක් දෙකක් ගන්න අපිට බෙද ගන්න ඕනේ. සොසේජස් ටික බෙදගත්තා වගේ ගොඩක් වෙලා බදින්නේ නැහැ. ඒක වෙලාවල් එකක් දාගෙන ගන්න ඕනේ. මේ ආකාරයට එකක් දාලා අපි රවුම් පාට වෙනකම් පොඩ්ඩක් බෙද ගන්නවා. දැන් මගේ චිකන් ටික බෙදලා තියෙන්නේ ගානට දැන් දාගන්නවා. යාළුවනේ අපි දැන් අවශ්‍යම දේ වන පිටි බැටර් එක හදාගන්න විදිය බලමු. ඒ සඳහා අවශ්‍ය වෙනවා මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට ඊට්ස් තේ හැඳි දෙකක් පමණ එකතු කරගන්න. ඒ වගේම සීනි ඒ ප්‍රමාණයටම එකතු කරගන්නවා. ඊපස්සේ මේ වගේ තද රසණියක් නැති සාමාන්‍ය රසණිය වුණ වතුර අරගෙන අපි ඒක මේ ආකාරයට හොඳට කලම් කරගෙන විනාඩි 10ක් විතර තියන්න ඕනේ. හොඳට වහලා විනාඩි 10ක් තියගන්න ඕනේ. දාවත් යාළුවනේ මේ ඊස් කෙලින්න පිටියකට එකතු කරගන්න බෑ. මේ වගේ සීනි ටික කලම් කරලා මෙහෙම තිබ්බම හොඳට පිපිලා එනවා බැටර් එක. ඊට අපි මේ ඊස් ටික වහලා තිබ්බ පැත්තකින් ඒක පිපෙනකම් පොඩ්ඩක් මේ වගේ බෝල් එකක් අරගෙන පිටි පොඩ්ඩක් එකතු කරගන්න. අපි පිටි ග්‍රෑම් 250ක් වගේ එකතු කරගෙන මේකට අපි එකතු කරගන්න මේ වගේ ලුණු ස්වල්පයක් සහ බටර් ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳින් මේ වගේ බටර් ටික දියවෙනකම් කලවම් කරගන්නවා. මේකට අපි දැන් සාදාගත්ත ඊස් මිශ්‍රණය එකතු කරගන්නවා. දැන් මේ වගේ මේකට මේ මිශ්‍රණයෙන් ටුට්ටක් දාලා ඔබට අනව ගන්නවා. මේ ආකාරයට අනව ගන්නවා. ආකාරයට මම මේ පිටි ටික අනාගත්තා. දෝ එකක් ආකාරයට අපි දැන් මම දැන් මේකට මේකේ වාදනේ හොඳට තෙල් ටිකක් ගාලා මේ දෝසේ උඩට තෙල් ටිකක් ගාලා පොලිතින් එකකින් කවර් කරලා පැය භාගයක් විතර පිපෙන්න තියෙනවා. ඊට පස්සේ බලමු අපි කොහොමද පීස් එක හදන්නේ කියලා. මේ ආකාරයට මේක ඩබල් සයිස් එකෙන් පිපෙනකල් මෙහෙම පොලිතින් එකක් ආවරණය කරලා තියලා තියෙනවා. ඒ අතරේ මම මගේ අවුන් එකේ තැටිය ලෑස්ති කරගමු. රවුම් පීට්සා එකක් නෙවෙයි හදන්නේ, කොටුවට හදන්නේ. මේ වගේ තැටිය අරගෙන මම මේකට තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. තෙල් ස්වල්පයක් එකතු කරගෙන හොඳට මේක හැමතැනම තවර ගන්නවා. තවරගෙන මේක තැටිය ලෑස්ති කරගන්නවා. මගේ ඩෝ එක පිපෙනකල්
යාළුවනේ මම තැටි ලෑස්ති කරගත්තා. ඒ වගේම දැන් මේක මේ පිපිලා තියෙනවා. අපි මේක දැන් ඇයිල් කරලා මේකේ තියෙන මේ හුලන් ටික අරගමු. ඊට පස්සේ ටේබල් එකට දාලා හොඳට චුට්ටක් නම කරගන්න ඕනේ. හොඳට අනා ගන්න ඕනේ. මේක තියෙන හුලන් යනකල් මේ වගේ ඇදෙන ඩෝ එකක් තමයි එන්නේ අපිට. හොඳට මේ සොප් පේස්ට් එකක් හදාගන්න. බලමු අපි කොහොමද ඒක හදාගන්නේ කියලා. යාළුවනේ මම ඩෝ එක මේ වගේ තැටි එක හොඳට තුනී කරගත්තා. ඊට පස්සේ මම මේ වගේ ගෑරුප්පුවක් අරගෙන එහෙම මේකේ තැන් වල ඔහොම හිල් ගන්නවා. මොකද මේ මම දැන් අර ගාන පීට්සා සෝස් එක මේකට හොඳට එතකොට කාව දෙනවා. හරි. දැන් මම මේ වගේ පීට්සා සෝස් ගන්නවා. මේ ආකාරයට සෝස් එක හොඳට ගාගත්තම දැන් අපි ඒකට මේ වගේ මොසරෙල්ලා චීස් ටික එකතු කරගන්නවා. හැමතැනටම වැටෙන ආකාරයට චීස් ටික එකතු කරගන්න ඕනේ. මේ වගේ හොඳට චීස් ටික දාගත්තා. ඊට පස්සේ මම මේ වගේ සොසේජස් දෙකගත්ත සොසේජස් කෑලි ටික නැත්තම් තමයි තියාගන්නවා. ඊට පස්සේ මම මගේ චිකන් ටික මේ වගේ මම ඒ ටික පොඩි කෑලි වලට කඩාගත්තා. ඊට පස්සේ චිකන් ටික එකතු කරගන්නවා. හැමතැනටම වැටෙන ආකාරයට මේ වගේ චිකන් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේ වගේ රවුම් කපාගත්ත මේ ඔලිව් ගෙඩි ටික මම තියෙන නිසා මම මේව දානවා. අවශ්‍යම නැහැ. මේ වගේ යාළුවනේ මම ඔලිව් ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ දැන් මම මේ වගේ බෙල් ටික එකතු කරගන්නවා. ඇත්තටම යාළුවනේ අපිට මේ වගේ දේවල් අඩු වියදමකින් ගෙදර හදාගන්න පුළුවන්. ඒ වගේම ගෙදර හදන දේ ගොඩක් පිරිසිදු හදාගන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ දරුවන්ට මේ වගේ රසවත් කෑම ගෙදරදීම හදා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වගේ බෙල් පෙපර් ටික එකතු කරගන්නවා. කොළ පාටින් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ වගේ චුට්ටට කපාගත්ත ලුණු ටික මෙහෙම එකතු කරගන්නවා. හැම තැනටම වැටෙන ආකාරයට එකතු කරගන්නවා. මෙහෙම ලුණු ටිකත් එකතු කරගත්තම දැන් මම මගේ තක්කාලි
සිහිනට කපාගත්ත තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලි ටිකත් එකතු කරගත්තට පස්සේ මම නැවතත් මොසරෙල්ලා චීස් මේ වගේ ටිකක් උඩින් එකතු කරගන්නවා. මේක ගොඩාක් රසවත් වෙන්නේ. චීස් වැඩි වෙන තරමට රසවත් ගොඩාක්. ඔන්න යාළුවනේ මගේ පිට්සා එක දැන් දැස්ති. දැන් මට තියෙන්නේ මේක oven එකට දාගන්න. මම අද මේක oven එකට නෙවෙයි දාන්නේ. oven එකට දානවා නම් ඒක මුලින් preheat කරගන්න ඕනේ. අද මම oven එකට දාන්න නැති නිසා බලමු අපි කොහොමද ඒක දාගන්නේ. ඕකේ. මම දාගන්නේ මම ඒක එක දාගන්නේ පිට්සා එක දාගන්න ඇස්ති. මේ වගේ ලෑස්ති කරගත්ත පිට්සා එක මම මෙහෙම දාගන්නවා. දාගෙන මේක අපි ඔන් කරගමු. සිල්සියස් අංශක 160ට මිනිත්තු 12ක් දාගන්න අපි. අපි දැන් මේක බලමු. oven එකෙන් ගත්තට පස්සේ අපි බලමු කොහොමද පිට්සා එක එන්නේ කියලා. ඔන්න යාළුවනේ බලමු මගේ පිට්සා එක දැන් කොහොමද කියලා. තව විනාඩියක් තියෙනවා. හැබැයි දැන් සුවඳ එනවා. බලමු දැන් කොහොමද කියලා මේක. යාළුවනේ මගේ පිට්සා එක ලෑස්ති. ලස්සන සේව් පිට්සා එක. බලන්න. ඔයාලට මම කපලා පෙන්නන්නම්. ඔන්න යාළුවනේ මගේ පිට්සා එක රෙඩි. අපි කපලා බලමු. ඔයාලගේ දරුවන්ට ආසාවට කන්න හදලා දෙන්න ගෙදෙට්ටි. ඇත්තටම පොඩි වෙලාවකින් ඒවත් ආකාරයට මේ වගේ චීස් පිට්සා එකක් හදාගන්න පුළුවන්. බලන්න. මාරම රසයි, නාරම සුවඳට තියෙනවා. ඒ කියන්නේ රස පාටයි. ඔයාලත් මේ වගේ ඔයාලගේ දරුවන්ට ඔයාලගේ ගෙදර අයට හදලා දෙන්න. ගොඩක් වටිනවා. යාළුවනේ ඔන්න මම මේ කෑල්ලක් රස බලන්නයි යන්නේ. ඔයාලත් හදලා කමෙන්ට් කරන්න මට කොහොමද ලස්සනට ආවද රසයිද කියලා. ඒ වගේම අමතක කරන්න එපා යාළුවනේ මගේ channel එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මාත් එක්ක මේත් එක්කලා රැඳී හිටිය ඔබ සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි යාළුවනේ.